වන්වැලි මහා සෑය ගැන ධර්මයේ සඳහන් වෙන්නේ මේ මහා සෑය මේ තරම් ආශ්චර්යමත් බල සම්පන්න සෑයක් වෙන්න එක පැත්තකින් මහරහතන් වහන්සේලාගේ 이르දිමේ අදිෂ්ඨාන ඒ සෑයේ පිහිටලා තියෙනවා. ප්‍රධානම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අදිෂ්ඨාන පිහිටිය. බුදුහාඳුරු පිරිනිවන් පාන්න පෙර අදිෂ්ඨාන කරේ උන්වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා මේ මහා සෑයේ පිහිටනවා. උන්වහන්සේගේ මහා අදිෂ්ඨාන පහක් තියෙනවා. ඒ පහෙන් හතරවෙනි එක තමයි රුවන්වැලි මහා සෑය අනාගතයේ දුටුගැමුණු නම් රජ කෙනෙක් මේ මහා සෑය කරවලා ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා හිස මත තබාගෙන සෑ ගර්භයේ තැම්පත් කරන්න සෑ ගර්භයට ඇතුල් වෙන මොහොතේ ඒ ධාතුන් වහන්සේලා රජුරුවන්ගේ හිසෙන් මිදිලා අහසේ බුදුරුවක් මවාගෙන යමා මහ පෙළහර පාලා සෑ ගර්භය තුල පිරිනිවන් පා වදාළ ඉරියව්වෙන් වැඩ සිටිත්වා අවුරුදු 5000ක් යනතේ ඒ උත්තම ධාතුන් වහන්සේලා ද්‍රෝණේම මාරයාටවත් සෙලවිය නොහැකි ලෙස ආරක්ෂිතව ඒ සෑය තුල වැඩ සිටිත්වා කියලා බුද්ධ අදිෂ්ඨාන පිහිටෙව්. එතකොට බුද්ධ අදිෂ්ඨානේ තමයි උතන ප්‍රබලමද. බුදුහාඳුරෝ ධාතුන් වහන්සේලා ගැන කරපු බුද්ධ අදිෂ්ඨාන. ඊළඟට මහරහතන් වහන්සේලාගේ 이르දිමේ අදිෂ්ඨාන තියෙනවා. උන්වහන්සේලා 이르දියෙන් තමයි සීමා ලකුණු කරලා දෙන්නේ. ඊළඟට පේශාවලුළු තුන ඉදි කරද්දී අපි අහලා තියෙනවා රුවන්වැලි සෑය ගැන ඉතිහාස පොත්පත් කියවනකොට ඔය පේශාවලුළු තුන ඉදි කරන්න ගඩොල් දස කෝටියකින් පළවෙනි පේශාවලුළු තුන ඉදි කරා. ඒ පේශාවලුළු තුන නෙමෙයි අද තියෙන්නේ. ඒ ඉදි කරලා අවසන් වෙලා රජුරෝ බොහොම සතුටෙන් මාලිගාවට ගිහිල්ලා නිදාගත්තා. උදේ මෙන්න ආරංචියක් එනවා පේශාවලුළු තුනම පොළොව ඇතුළට ගිලා බැහැලා. රජුරෝ ඇවිල්ලා බැලුවා පොළොව මට්ටමටම තියෙන අර ඔක්කොම ගිලා බැහැලා. රජුරෝ කල්පනා කරා ඒකත් හොඳයිනේ. අතිවාරම ශක්තිමත් වෙනවනේ. ඔතන ඉඳන් බදින්න කිව්වා. දෙවනි වතාවේ තවත් ගඩොල් දස කෝටියකින් ආයමත් අර විදියටම පේශාවලුළු තුන ඉවර කරලා ඊළඟ දවසේ බලනකොට ආයමත් ඒ ගඩොල් අතිවාරම පේශාවලුළු තුනත් පොළොව මට්ටමටම ආයි ගිලා බැහැ. රජුරෝ ඒත් කල්පනා කරා කමක් නැහැ තවත් හොඳයි. මේ චෛත්‍ය අතිවාරම තවත් ශක්තිමත් වෙනවා. ඔය විදිහට එකපාරක් දෙපාරක් තුන් හතර පාරක් නෙමෙයි 9 වතාවක් චෛත්‍ය අතිවාරම ගිලා බැස්ස. පේශාවලුළු තුන 9 වතාවක් ගිලා බැස්ස. ගඩොල් 90 කෝටියක අතිවාරමක් උඩයි මහා සෑය තියෙන්නේ. 9 වෙනි වතාවේ රජුරෝ මනසින් වැටුණා. මගේ අඩුවක් නිසාද මගේ මොකක් හරි වැරැද්දක් නිසාද මට මේ මහා සෑය හදාගන්න බැරි. ඇයි මට නැවත නැවතත් මෙහෙම වෙන්නේ? මේ වෙලාවේ මහරහතන් වහන්සේලා රැස් කරලා අහනවා සාමීනි මම මේ තරම් අප්‍රමාණ සද්ධාවෙන් මේ මහා සෑය ඉදි කරන්නේ. ඇයි මට මෙහෙම වෙන්නේ? මගේ අඩුවක් නිසාද? උන්වහන්සේලා 이르දිමේ මහරහතන් වහන්සේලා වැඩි හිටියා. උන්වහන්සේලා කියන රජතුමනි මේ මහා සෑය අවුරුදු 5000ක් යනතෙක් බුද්ධ අදිෂ්ඨාන මත ආරක්ෂා විය යුතුයි. ඒ නිසා භූමිකම්පාවකින් වෙන ස්වභාවික විපතකින් හානියක් නොවි බොහෝ කාලයක් පැවැත්ම පිණිස අත්තිවාරම ශක්තිමත් වීම පිණිස මහරහතන් වහන්සේලා 이르දියෙන් අදිෂ්ඨාන කරලා ඒ පේශාවලුළු තුන 9 වතාවම පොළොවට ගිලා බැස්සෙව්වා කියලා. දැන් ඔය හොඳටම ප්‍රමාණවත් කිව්වා. ආයි ගිලා බස්සන්න අවශ්‍ය නැහැ කියලා. ඔතන ඉඳන් රජුරෝ බැඳගෙන යන ආයි ගිලා බහින්නේ නැහැ කියලා. එතකොට අපිට පේනවා ගඩොල් 90 කෝටියක අතිවාරමක් දස කෝටිය බැගින් 9 වතාවක් පොළොව ඇතුළට ගිලා බැස්සෙව්වේ මහරහතන් වහන්සේලාගේ 이르දිමේ අදිෂ්ඨාන.